ඔයාලා කැකිරි ඇම්බරැල්ලා කියලා හිතපු චව් චව්. හොඳයි තක දත් මෙහෙම නෙවෙයි නේද බොස්? කවද්ද මම බොරු කිව්වේ? බොස් කිව්වොත් බොරුවක් ඇහුවොත් කාරියා. ඒ ඉතින් අපි පොඩි කාලේ ආස චව් චව්. හැබැයි අද අපි හදන්න යන්නේ කන්න පුළුවන් චව් චව්. ක්‍රිස්මස් කේක්, වෙඩින් කේක් හදන අය නම් දන්නවා අපි ඒකෙදිත් චව් චව් පාවිච්චි කරනවා. මේ තියෙන්නේ චව් චව් එහෙම නැත්නම් චව් ගෙඩි. මුලින්ම මේක හොඳට හොදලා පිරිසුදු කරගෙන පොත්තයි යටේ එක්කම කෑලි වලට කපා ගන්නවා. රෙසිපියට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය මම පහලින් මෙන්ෂන් කරලා තියෙන්නේ. අද මම මේ චව් කරිය හදන්නේ පොල් අඹරලා. ඉතින් මේ පොල් මිශ්‍රණය ඔයාට පුළුවන් වන් ගෙඩියේ, මිරිස් ගලේ එහෙම නැත්නම් බ්ලෙන්ඩර් කප් එකෙත් හදා ගන්න. දැන් අපි පොල් මිශ්‍රණය පැත්තක තියලා ඊට පස්සේ භාජනයක් ලිපේ තියා ගන්නවා. ඒකටම තෙල් එකතු කරගෙන ඒක රත් වීගෙන එනකොට අබෑට, උළුහාල්, කපාගත්ත ලූණු, අවුමිරිස්, කරපිංචා, රම්ප එකතු කරගන්නවා. ඒකටම උම්බලකඩ කුඩුත් එකතු කරලා හොඳට ටෙම්පරාදු කරගන්නවා. දැන් මේකටම අපි අමරගත්ත පොල් ටිකයි, කහයි, තුන පහයි, මිරිස් කුඩුයි, ලුණුයි එකතු කරගන්නවා. ඔයාලගේ රස අනුව මේ පහේ ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන්. මේ ටික හොඳට ටෙම්පරාදු වෙලා හොඳ සුවඳක් එනකොට කපාගත්ත චව් චව් ටික එකතු කරලා වතුරෙන් තඹ ගන්නවා. ඉතින් පිටරටවල ඉන්න අය නම් දන්නවා ඇම්බරැල්ලා කැකිරි කියන්නේ ටිකක් විතර ලක්ෂරි කෑම. ලංකාවේ නම් ගෙදරින්ම හොයාගන්න තිබුණත් මෙහි නම් ඒවා මිලෙන් වැඩි. ඉතින් ඔයත් කාලෙකින් ඇම්බරැල්ලා කැකිරි වගේ කෑවේ නැත්නම් මේ චව් චව් හදලා බලන්නකෝ. කතාවෙන් කතාව අපේ චව් චව් ටික හොඳට තැම්බිලා තියෙන්නේ. මේ වෙලාවේදී මම උක්කු පොල් කිරි ටිකක් එකතු කරගන්නවා. ඔයාලට හොදි අවශ්‍ය ප්‍රමාණයට වතුරයි පොල් කිරි එකතු කරගන්න පුළුවන්. චව් චව් එකේ රස වැඩි වෙන්න මම ගොරකයි සීනි එකතු කරගන්නවා. චව් චව් තැම්බෙන්න ටික වෙලාවක් යන නිසා මේක ඉතින් මද ගින්දරේ උයා ගන්න ඕනේ. ඉතින් මම හිතනවා අද චව් චව් රෙසිපියට ඔයාලා කැමති වෙන්න ඇති කියලා. ඔයාලා හදන වෙනස් විදි තියෙනවා නම් ඒක පහලින් කමෙන්ට් එකක් දාන්න. රෙසිපිය try කරන්න, වීඩියෝ එක සේව් කරගන්න ගමන්ම යාළුවන්ටත් මේක share කරන්න. හදලා බලලා රස කොහොමද කියලාත් කියන්නකෝ. ආයිත් මේ වගේ රස රෙසිපි බලන්න Brown Ceylonese Food Channel එකත් එක්ක එකතු වෙන්න.